සංහිඳියා යාන්ත්‍රණයක් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය ශක්තිමත් කිරීම. ආසියානු රදගුරු සම්මේලනයේ සමුළුව. ලීසිතෙල් කර්මාන්තය ලිහිල් කිරීම. තාර වෙළඳපොළ ලිහිල් කිරීම. රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරී විදේශ ගමන් බලපත්‍ර හිමියන්ගේ වීසා අවශ්‍යතාවයන් නිදහස් කිරීම සඳහා වූ විමසුමකට එළඹීමට අභ්‍යන්තර කටයුතු වෛව සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.පී. නාවින මහත්මයා ඉදිරිපත් කර යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම. මාතලේ අලු විහාර පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමයේ යටතේ රජයේ මගින් ඉදි කරනු ලැබූ විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල මාතලේ අලු විහාරයට පවරා දීම. වැවක් සමග ගමක්. වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු සහාය ලබා ගැනීම. දීවර කර්මාන්තයේ සහයෝගීතාව ගොඩනගා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම. තේ රබර් සහ පොල් වැවිලි ශේෂ්ත්‍රවල පොහොර සඳහා මූල්‍ය සහන ආධාරයක් ලබා දෙන පුළුල් කිරීම. යෝජිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ස්ථාන දෙකක ඉදි කිරීම හා උපදේශන සේවා ලබා ගැනීම. අන්තර්ජාතික ආගමික සමුළුව 2016 නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීම. දීවරයන් වෙත බෙදා දීම සඳහා අවශ්‍ය මාළුදල් නිෂ්පාදන සීමා සහිත නෝත්සී සමාගමෙන් ලබා ගැනීම. 2016 වර්ෂය සඳහා යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, සිවිල් ආරක්ෂක බළකා සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිලි වර්ග ලබා ගැනීම. මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහළ සංවර්ධන ප්‍රදේශයන්හි මාර්ග ඉදි කිරීම. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පොතු හැර සිට ගලගෙදර දක්වා 3 වන අදියර ඉදි කිරීම. යාපනයේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සිවිල් වැඩ කොන්ත්‍රාත්තු ප්‍රසම්පාදන සඳහා යෝජනා ලබා ගැනීම. ආලියන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා තෙමහල් නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම. හබරණ සිට වේයන්ගොඩ දක්වා 220 kV සම්ප්‍රේක්ෂණ මාර්ග ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම. පොලිස් විශේෂ කාර්ය බලකායේ විවාහක නිලධාරීන් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීම. ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම. රාජ්‍යතලතුමා දැන් පසුගිය සතියේ මාතෘදී පැවති රැළියකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බරපතල ප්‍රකාශයක් කරනවා මේ රහස් සංගවාගෙන සිටිනවා කියනවා. විශේෂයෙන්ම දැන් ඔබතුමා මේ ෆයිල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මේ ප්‍රකාශයක් කරපු වෙලාවේ ඔබ දැඩිව විවේචන ලබලා දැන් මේක වැරද්දක් කියලා ඔබතුමාට පේන්නේ මේ රහස් සංගවාගෙන නෑ රහසුයි ෆයිල් කියන දෙකක් නේ. ඔබතුමා කියන්නේ ඒක රහස් මොනවද කියලා කිව්වේ නෑ. ෆයිල් කියලා කිව්වේ නෑ ඔය. නෑ ඔබ කිව්වා නෑ මෙතෙක් කල් මා ඉදරව් නොකර රහස් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා දැන් මොකක්ද ඒ කියන්නේ ආලට ඒක දේශපාලන රහස්. නෛතික හෝ භෞතික ඒවා නෙවෙයි. මූල්‍යම නෙවෙයි. ඔබ කියන්නේ දූෂණ වංචා කියන නෙවෙයිද? නෑ ඒක එතුමා ඉදරව් කරාම මේක තේරෙන්නේ. නමුත් එතුමා කියපු හැටියට රහස් කියලා. දැන් මේ වෙලේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවා ඉල්ලලා තියෙනවා ඒ ඒගොල්ලෝ අදිසි වෙලා මේක. ඒගොල්ලන්ට ඕන වෙලාවට මේ රහස් කියන්නේ. නමුත් සදාචාරාත්මක කියන්නේ රහස් කියන්නේ කොයිලා රෝදෙර බලන්න. නමුත් සදාචාරාත්මකද විශේෂයෙන්ම එතුමා ඒක යොදා ගන්නවා. ඇයි රහසක් තියාගන්න එක මේ රහසක් තියාගන්න මගේ ගාව රහසක් තියනවා කියන එක මොකක්ද තියෙන සදාචාරය? නෑ රාජ්‍ය මට්ටමේ වුණා මෛත්‍රීපාල සිරිසේන කියලා කෙනෙක් ඉන්නවනේ. එවතුමා. එයාගේ නේද? එයාට රහස් නැද්ද? උත්තර රහස් තියෙනවා. එවතුමා දැන් එතුමා කිව්වේ හදලා බලමුකෝ. ඒකෝට ඒක තාක්ෂණයක්. ඔව් හදලා හරි. ඉතින් ඒක දේශපාලන දාන්නේ. රටේ ජනාධිපති කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. ඇත්තටම දානවයි ඒක දානම් කරනවා කියලා කිව්වේ නෑනේ. හදලා බලමුකෝ. ඒකෝට මමත් ඉතුරු ටික කියන්නම්. පක්ෂයක් හදනවා කියනකොට ස්වාධීන දෙයක් මේ දැන්. ඔව් ඉතින් පක්ෂයක් හදලා ජනාධිපති කොහොමද හදලා බලමුකෝ. නෑ මෙතන පක්ෂයක් හදනවා කියන එක තව පක්ෂයක් හදලානේ. ඒකෝට අපි ඉන්න පක්ෂ නායකයන්ට පුළුවන් කියන්න හදලා බලන්න කියලා. අභියෝග කරලා නෑ ඉතින් අභියෝගයක් නෙදුනේ. බය නම් කියනවනේ අනේ ඉන්න මේ අපි කතා කරමු කියලා ඒක කිව්වේ නෑ. ඒ බය වෙන්නේ මොකද එහෙම රහසක් නැත්තම් ඒගොල්ලෝ. ඒකෝට බය වෙන්නේ. ඒ කියන්නේ දැන් ඉන්න ජනාධිපතිතුමා කවුරුන් ආරක්ෂා කරනවා කියන්නේ නෑ. කොහෙද තියෙන්නේ හොරු කියලා නෑ. කොහෙද තියෙන්නේ? රහස් කියන එක තමුන්නාන්දලා ඉන්න එකපාර රහස් කිව්වම හොරු. එහෙම එකක් නෑ මේ කොච්චර රහස් තියෙනවද මිනිසුන්ට? පස්සේ සභාපති පස්සේ ලේකම් අතර කොච්චර රහස් තියෙන්නේ නැද්ද? මම කිව්වා. ඒව දන්නේ මේ ඉතින් අපිත් ඉන්නේ බලාගෙන මේ එළියට එනකම්. ඔබතුමා ජනාධිපතිතුමාට කොහොම හිතවත් ඉතින් ඔබතුමා දන්නවා තියෙන රහස්. ඉතින් එතුමා මට කිව්වත් මම කොහොමද තමුන්නාදට කියන්නේ? එතුමාට ඕන වෙලාව නේ එතුමා කියන්නේ. නෑ බෑ. නෑ. ඔය අවශ්‍යතාවයක් තියෙනවානේ අපි පෙන්නලා දුන්නානේ ට්‍රිලියන 1.3ක සංගවාගත්ත ණයක් තියෙනවා අපිට ගෙවන්න. ඒකනේ ඇත්ත.
ඒ කියන්නේ මිලියන 1300. දැන් තියෙනවා මේ අපිට වාර්තා නොවුන IMF එක හරහා මේවා වෙලා ගණනය කරලා අපිට ලබා දුන්නා. ඒවා පොත්වල සඳහන් වෙලා නැහැ රාජ්‍ය නැහැ. ඉතින් මේක ගෙවන්න දෙවිය යුතුයි. ඒක තමයි ඔය වැට් වල. නමුත් වැට් එක කොයි විදිහට ගන්න කියන එක අතරේ රජයේ තුල තවමත් අවසාන තීන්දුවක් නැහැ. ඒක තීන්දුව අරගෙන වැට් මේක මත ඉදිරියට ඉස්සරහට. අමතම මේ වැට් බද්ද වඩ කිරීම සම්බන්ධව පනත ගෙනේ මතය බදාල් කියනවා නැත්නම් ඒක අයවැයට නෑ ඒකත් ඒකේ බල දීලා අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ ඔය අංශවලට මේක පාවිච්චි කරනවා. අයවැයට කලින් නැත්නම් කලින් වැට් බද්ද අවම නැහැ. අනුගාමී කාර්යාලයේ පනතම කාර්යාලයේ සමාජිකයේ මේක කියලා තියෙන්නේ සමහර කටයුතු සම්බන්ධයෙන් සමහර කටයුතුකදී විදේශීය විශේෂඥයින්ගේ සහයෝගයක් අවශ්‍ය වන වෙලාවකදී කිව්සුමක් ඇති කරගෙන සහයෝගය ගන්න කියලා. ඒකයි මේ සමාජිකයෝ මේ ඒක ස්වදේශී. විදේට බෑ අපි මේ කොමිෂනර් සමස්ත රාජපක්ෂ ජනාධිපතිවරයා පවසනවා මේ ඔබලා ක්‍රියාත්මක කරන්නේ එයාගේ සරසු මෙයා ක්‍රියාත්මක කරන දේවල් එයා යෝජනාත්මක ජීවත්වල අතකොට ඉන්දියාවට ගිහින් මෙයා ක්‍රියාත්මක දැන් මොකද එයා යෝජනා කරපු දේ කියලා දැන් ටීවී එනවා අපේ මේකට අලුත් නිදහස් පෙරත කලාපයක් පිටවන්න. ඒකේ යෝජනාවක් තිබුණා එහෙම. එහෙමනම් ඒක හරි පිටව ගන්න තිබුණා. අවුරුදු ගණනාවක් තිබුණා. ටීවීත් එක්ක. ඒවනේ කලින් කරන්න තිබුණා. ගුරුවරට වරාය වඩලා දෙනවා. දැන් වරාය හදනකොට වරාය හදන වෙලාවේ මමම කිව්වා ඔය වරාය දුවන්න නම් ඔයිල් බංකරින් ඔබ ස්ටාර්ට් කරන්න ඕනේ. ඉතින් ඒක ඇරුවේ නෑනේ. ආන්නේ නැතුව ඔබට කුඩා වරායක් සහ ඔයිල් බංකරින් ඔබට කරන්න දෙන්නේ. ඔය ඔබට එන්නේ නැවුව ඔක්කොම එන්නේ ඔයිල් බංකරින් වලට. ඉතින් මේ අනිත් ට්‍රාන්සිට් වලට නෙවෙයි. ට්‍රාන්සිට් වලට යන්නේ කොහොමද දකුණට? මේ කොළඹ දකුණු මේ. ඉතින් අපි කිව්වා ඔය ඔයිල් වලට මොකද ඒතර තමයි ඉන්ටර්නැෂනල් මේ සී ලයින් එක තියෙන්නේ. නාවි සතමුන්දලයි. දැන් ඒක කරන්නේ නැතුව ගිහිල්ලා තඩි වරායක් හදලා නම ගහගත්තා. නමුත් අද ඒකට බිස්නස් නැහැ. බිස්නස් තියෙන විදියක් නැහැ. මොකද දැන් තමයි අපේ රජයෙන් ඔයිල් බංකරින් කරන්න චීනියත් එක්ක දුසුන් දාගෙන ඕකේ ඔයිල් බංකරින් අද පටන් අරගත්තොත් ඒ අවුරුද්දක් ඇතුළත මම හිතන්නේ අඩුම ගානේ පළවෙනි අවුරුද්දේ ඩොලර් බිලියනයක්වත් අපේ රටට එයි. නෑ මේවා අපි කතා කරා. එයා පිළිගත්තා. කරේ නෑ. නෑ එහෙමයි. ඉන්දියාවට තුන එකම ප්‍රශ්නේ තමයි මේකේ කුළුණු පිළිබඳව වරාය නගරේ. නමුත් මොකද ඒක චීන සමාගමට ඉඩම් අයිති නිසා. ඒගොල්ලන්ගේ අර්ථයට ඒක ඉඩම බැවර නිසා එතන උඩින් ගුවන් යාන හැම ගමන් කිරීම පිළිබඳ. නමුත් දැන් අපේ රජයට ඒක ඉඩම් පවරා ගැනීම තුළ ඒ ප්‍රශ්නේ අපි මිදුණා. ඉන්දියාවත් ප්‍රශ්නයක්. මම මේ ප්‍රස්තාවය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් අවශ්‍ය කිරීම සම්බන්ධයෙන් රජයේ තීරණය කරනවා කිව්වද අලුත් පනතක් ගේනවා මම ඒක උදාහරණයක් කියනවා. අවමයි.